දැන් මේ සද්ධාවන්ත සත්පුරුෂ පින්වතුන් ලෞතර ශාසනය අරමුණු කරගෙන තමන්ගේ ජීවිතයට වටිනා කිසි කුසල ධර්මයන් සම්පාදනය කරගන්න වරමුණු සෑම වර්ෂයක් වාසා දන්පැන් පූජා කරන්න මේ පුණ්‍ය භූමිය තෝරාගෙන මේ වර්ෂයේදී නියමිත දිනයට සූදානම් වෙලා ඊයේ සන්ධ්‍යා වාගයේදී මේ පුණ්‍ය භූමිය කරා පැමිණිලා අපේ මේ පින්වතුන් සවස විරාමපස සම්බුදු පූජාවන් පවත්වාගෙන වටිනා කිසි කුසල ධර්මය සවස් කාලයේ සිදු කරගන්න යෙදුණා. අලියම් කාලේ අවදි වෙලා යාගු දානේ එහෙම නැත්නම් කැනදාන සකස් කරලා ඒ අල්ප වාග්යත් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ශ්‍රාවක පිරිස වැඩ සිටිනා කුටි මතට ගිහිල්ලා සියදින්ම කැනදානේ පූජා කළා. ඒ වගේම හේල් දාන සකස් කරලා ඒ අල්ප වාග්යත් ප්‍රකාශ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කළා. ශ්‍රාවක පිරිසට පූජා කළා. දැන් මේ දහවල් කාලේ තාම සද්ධාසිත කරගෙන බොහොම ගෞරවයෙන් යුක්තව ප්‍රණීත දම්පල් සකස් කරලා නැවත වතාවක් අග්‍රභාගයේ බුදුරජාණන් වහන්සේ පූජා කරගෙන සීලේක පිළිපදලා තුන්වන් වන්දනා කළා. ශ්‍රාවක සංඝරත්නයට උපාසක උපාසිකා කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස නිසා සියදින් සකස් කළ දාන වස්තු සියදින් පූජා කළා. සිසු පරිස්කාර පූජා කළා. වතාවත් පත්පිළිවෙල සිද්ධ කළා. ගරුමුන් දැක්වුවා. මේ ආකාරයෙන් ගත්තාම අපේ බිමුතුන්ගේ ජීවිතයේ මෙලොව හිත සුව පිණිසත් පරලොව සුගතිය පිණිසත් උතුම් නිවන් සුව පිණිසත් කියන වටිනා කියන කාරණා අරමුණු කරගෙන ශාසනය තුළින් අද දවසේ නිදහනයක් අනුපත් කරගන්න වෙනා පුණ්‍ය ධන නිදහනයක් අපේ බිමුතුන් අරමුණු කරගත්තා. මේ වටිනා කියන කලගුණ සැලකීමක් වශයෙන් තමන් නම් මේ පළවෙනිාපීන්ට පුණ්‍යානුමෝදනා කිරීම කියන කාරණාවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්වපදාදී සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අවසානයේ හැම දිනාටම මුතු නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සදාන් කරනවා සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ පින කියලා කියන්නේ සැපේට කියන නමක් කියලායි භාග්‍යවත් වහන්සේ වදාළේ. පුඤ්ඤංච පුරිසෝ කෛරා කෛරාදේත පුනප්පුනක් පුරුෂය නැවත පින් කළ යුතු බවයි භාග්‍යවත් වහන්සේ වදාළේ. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ පින කියන්නේ සැපේට කියන නමක් කියලායි භාග්‍යවත් වහන්සේ වදාළේ. මේ පිනේ ස්වභාවය පිළිබඳව පිටුදින බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සුමනා කියලා සූත්‍රයක් තියෙනවා. මේ සුමනා සූත්‍රය කාර්ද භාග්‍යවතුන් වහන්සේ වදාළේ සුමනා රාජකුමාරියට. මේ රජමාලිගාවේ දරු දෙන්නෙක් ඉපදෙනවා. දරුවෝ දෙන්නම එකම දවසේමයි ඉපදෙන්නේ. එක දරුවෙක් අගමහිසි කුසි. අගමහිසි කියලා කියන්නේ රජුවන්ගේ අගමිසරට. අනිත් දරුවා 16 කුසින් 16 කියලා කියන්නේ මාලිගාවේ වැඩිම සේවිකාවට. මේ දරුවෝ දෙන්නම එකම දවසේ ඉපදුන නිසා දෙන්නම එකම කාමරයක සැතප් වුණා. අගමේසික දරුවා උඩුමහලේ කොටිල්ලක් දෙමලා සැතප් වුණා. 16 දරුවා බිව පැදුරු කෑල්ලක් දාලා සැතප් වුණා. මේ දෙන්නටම ජාතිස්මරණ ඥාන පහළ වුණා. මොකද ජාතිස්මරණ ඥාන කියන්නේ පෙර ජීවිත දෙකීමේ ඥාන. අගමේසික දරුවා උඩුමහලේ ඉන්න දරුවා කියනවා පහළ ඉන්න දරුවට යාළුවේ ඕකනේ මං කිව්වේ පින් කරගන්න කියලා. බලන්නකෝ මම දැන් ඉන්නේ අප්‍රමාණ සැප. ඔබ ඉන්නේ බින්. 16 දරුවා කියනවා යාළුවේ මාන්නය ඇති කරගන්න එපා. ඔබේ ශරීරයේ තියෙන පටවිය ආපෝ තේජෝ වායෝ මගේ ශරීරයේ තියෙන මේ ටික තමයි කියලා කියනවා. මේ කතාව අහගෙන ඉනවා සුමනා රාජකුමාරිය. සුමනා රාජකුමාරිය කල්පනා කළා මේ දෙන්න කොහෙන් ආපු දෙන්නෙන්ද කොහොමද මෙහෙම කතා කරන්නේ මේ කාරණා කාගෙන් දැනගන්න පුළුවන් ලෞතර භාග්‍යවතුන් වහන්සේගෙන් දැනගන්න පුළුවන් කියලා හිතලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා මේ කාරණා පොරුසුවා. ස්වාමීනි අපේ මාලිගාවේ දරු දෙන්නෙක් ඉපදුනා. මේ දෙන්න කොහෙන්ද ආවේ කොහොමද මෙහෙම කතා කරන්නේ කියලා අහනවා. භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ සර්වඥතා ඥාණයෙන් බලනකොට මේ දරුවෝ දෙන්නා දෙව්ලොවෙන් චුත වෙලා තමයි මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. කතා බහ කළේ ජාතිස්පර්ශ ඥාන පහළ වෙලා. පෙර ජීවිත දෙකේ ඥානෙ පහළ වෙලා.
සුමනාවනි මේ දෙදෙනා දෙව්ලොවේ ඉඳන් තමයි මනුලොවට ඇවිල්ලා තියෙන්නේ. සුමනාවනි මේ දෙන්නා දෙව්ලොව ඉපදින්න කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා දෙනමක් කියලා සඳහන් කළා. මේ දෙදෙනා වහන්සේලා එකම විහාරයේම වැඩ වාසය කළේ. එක භික්ෂුන් වහන්සේ නම සාරාණීය වත පිළිවා. මොකද මේ සාරාණීය වත කියන්නේ? පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා විහාරයෙන් අනිත් සාමෙන් වහන්සේට දානේ පූජා කරලා භාවනා කළා. තමන්ට ලැබෙන පරිස්කාර අනිත් සාමෙන් වහන්සේට පූජා කරලා භාවනා කළා. මේකට කියනවා සාරාණීය වත කියලා. සදාහන් කර මේ සාරාණීය වත පුරන භික්ෂුව පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා පාත්‍රය තියලා යනවා කියනවා දානශාලාවේ. කැමති කෙනෙක් කැමති දෙයක් ගනිනවා කියලා තියලා යනවා කියනවා. ඇවිල්ලා බලවන පාත්‍රය හිස් කියනවා. තමන් කුසගිනි දරාගෙන ඉන්නවා කියනවා. අර දුන්න දානේ සතුට බුක් විඳලා. මේක තමයි කිව්වේ සාරාණීය වත කියලා. ඊළඟ ඒ භික්ෂුව දම්පැන් පූජා කරමින් භාවනා කරනවා. අනිත් යාළු භික්ෂුව හිතන් හිටියා මට ඔය පිනින් වෙනක් නැහැ. භාවනා විතරක් කළාම ඇති කියලා තමයි හිතාන්නේ. අද සමාජයේ සමහර අය ඉන්නවනේ පින් කරලා වැඩක් නැහැ. ආයෙ උපදිනවා. මොහොම කියන අදරත් සමාජයට මොන කියනවා. මේ අනිත් භික්ෂුව මොකද කළේ? පින්නපාතය කරගෙන ආව කාටවත් දුන්නේ නැහැ. දන් දුන්නේ නැහැ. මොකද කළේ? දාන ඇතිපිමාන්ට වළඳලා පින්නපාතය කරගෙන ඇවිල්ලා වළඳලා භාවනා කළා. දම්පැන් පූජා නොකර භාවනා කළා. අනිත් භික්ෂුව දම්පැන් පූජා කරමින් භාවනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළා සුමනාවනි දෙදෙනාටම මාර්ගඵලයක් ලැබුණේ දෙදෙනාම කලුරිය කළා. මරණයටපත් වුණා. මරණයටපත් වෙලා තමයි දැන් මේ දෙව්ලොව ඉපදුනේ කියලා සඳහන් කරන්නේ. සුමනාවනි දෙදෙනා දෙව්ලොව ඉපදුනාට දෙන්නගේ වෙනසක් තියෙනවා. මොකද වෙනස? එක්කෙනෙක් සැප සම්පත් අඩුයි, එක්කෙනෙක් සැප සම්පත් වැඩි. එක්කෙනෙක් අල්පේශාක්කදගේ. අල්පේශාක්කද කියන්නේ අල්ප කෙනෙක් සල්පයක් කියන කෙනෙක්. අල්පේශාක්ක කියලා කියන සැප සම්පත් අඩු. කවුද මේ සැප සම්පත් අඩු දෙවියා බවටපත් උනේ? අර කාශ්‍යප බුදුරජාණන් ශාසනයේ දම්පැන් පූජා නොකරපු භික්ෂුව කියලා භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා. අනිත් කෙනා මහේශාක්ක දෙවියෙක් බවටපත් වෙනවා. මහේශාක්ක කියලා කියන සැප සම්පත් වැඩි. කවුද මේ සැප සම්පත් වැඩි දෙවියා බවටපත් උනේ? අර සාරාණීය වතපිරිපි නැත්නම් දම්පැන් පූජා කරමින් භාවනා කරපු භික්ෂුව කියලා භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා. සුමනාවනි හිමනම් දෙන්නගේ වෙනසක් තියෙනවා. මොකද්ද? එක්කෙනෙක් සැප සම්පත් වැඩි, එක්කෙනෙක් සැප සම්පත් අඩුයි. එහෙමනම් මේ පිනේ ස්වභාවය අනුව තමයි සැප සම්පත් වැඩි වැඩි වීම තීරණය කරන්නේ. සමනාවන දෙන්නා දිවි ලෝකෙට චුත වෙලා තමයි දැන් මේ මනුස්ස ලෝකෙට ආවේ. මනුස්ස ලෝකයට ආවට මනුස්ස ලෝකෙත් වෙනසක් තියෙනවා. එක්කෙනෙක් අගමේසි කුසින්. කවුද අගමේසි කියලා කියන්නේ? අද්දුරගේ අගමේසවටනේ. එහෙමනම් මේ අගමේසි කුසින් කවුද ඉපදුනේ? අර මහේශාක්ක දෙවියා. කාශ්‍යප බුදු සාසනයේ දම්පැන් පූජා කරපු භික්ෂුව කියලා භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා. අර දාසිගේ කුසින් වැඩකාරී කුසින් කවුද ඉපදුනේ? අර දම්පැන් පූජා නොකර අල්පේශාක්ක දෙවියන් බවට පත් වූ දිව්‍ය රාජයාගේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. සුමනාවනේ මනුස්ස ලෝකයේ ඉපදුනා දෙන්නා වෙනසක් කියලා මොකද වෙනස? එක්කෙනෙක් සැප සම්පත් අඩේ, එක්කෙනෙක් සැප සම්පත් වැඩි. මේක තමයි පිනේ ස්වභාවය කියලා භාග්‍යවතුන් වහන්සේ මතක් කළා. සුමනාවනේ පින කියන එක මගේ ශ්‍රාවකයන්ටත් අවශ්‍යයි, දෙවියන්ටත් අවශ්‍යයි. සියලුම මිනිසුන් පින අවශ්‍ය බව භාග්‍යවතුන් වහන්සේ මතක් කළා. ඒක නිසා නැවත නැවත පින් කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ මතක් කළා. දැන් මේ කාරණාව ගත්තාම මනුස්ස ලෝකයේ අපිට දැක්කම සමහර අය දුක්පත් වෙලා ඉතිරිලා, සමහර සත සම්පත් සහිත ඉතිරිලා, සමහර අන්ධවිකල මන්ද බුද්ධි කියලා ඉතිරිලා, සමහර අය හොඳ සම්පත්තාවේ ඉතිරිලා. කවුද මේක තීරණය කළේ? දෙවියෙක්ද? නෑ. එහෙනම් දෙවියෙක්ද මේ දේවල් මවලා දුන්නේ? නෑ. එහෙනම් කර්මයෙන් තමයි පින්වතුනි මේ දේවල් තීරණය වෙන්නේ. එහෙනම් අර දරුවා 16 කුසින් ඉපදුනේ ඇයි? දම්පැන් පූජා නොකරපු නිසා. අර අගමේසි කුසින් ඉපදුනේ ඇයි? දම්පැන් පූජා කරපු නිසා. එහෙනම් තව කෙනෙක් දුප්පත්තරක උපදින්නේ, තව කෙනෙක් සැප සම්පත් තැනක උපදින්නේ කවුද ඒක කලේ? පින්වතුනි දානේ විපාක වශයෙන් තමයි අන්නේ තියෙන්නේ. දන් නොදුන්න අය දුප්පත් වෙලා උපදිනවා, දම්පැන් පූජා කරපු අය සම සම්පත් සහිතව ඉපදෙනවා. ආගේ හින්දා නැවත නැවත පින් කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. පින්කමක් කරනකොට ඒ පින්කම හරියටම කරගත්තොත් නේද වටින්නේ. නියමාකාරයෙන් කරගත්තොත් නේද වටින්නේ.
මහත්ඵල කරගත්තොත් නේද වටින්නේ. ඔව් මහත්ඵල කරගත්තොත් තමයි වටින්නේ. ඒ පිළිබඳව ගාථාවක් තමයි අපි පින්වතුන් මුලදීම සඳහන් කරන්න යෙදුනේ. මොකද්ද මේ ගාථාව? විචේය දානං සුගත අපසන්තං තේ දක්ඛිනේය දජීව ලෝකේ ඒදේසු දින්නාවේ මහඵලානේ බීජානි උත්තානේ ප්‍රසිද්ධි. කාවිත්නාස මේ කොහෙද වදාළේ? භාගතුන් වහන්සේ මේක වදාරන්නේ දෙව්ලොව. මනුස්ස ලෝකෙ නෙමෙයි දෙව්ලොව තමයි දේශනා කරන්නේ. භාගතුන් වහන්සේ තීර්ථකයන්ගේ මානෙ බිඳලා ගන්ධබ්බ රුක්ෂ මූලයේදී යමා මහ පෙරහර පාලා භාගතුන් වහන්සේ වැඩම කළා තවුසාවට. ඒ තවුසාවට වැඩම කළේ සක්‍ර දෙවියන්ගේ ආසනයේ මත වැඩ ඉඳගෙන ගම්භීර අභිධර්ම දේශනා සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ තවුසාවට වැඩම කළාට පස්සේ සක්‍ර දෙවියෝ තමන්ගේ ආසනයේ පිරිනමනවා. ඒ ආසනෙ විදිනවා පාණ්ඩ ගම්බද සෛලාසනය කියලා. බුදුරජාණන් වහන්සේ පත්කඩේ එලාගෙන මේ ආසනයේ මත වැඩ ඉන්නවා. මාතෘ දිව්‍ය පුත්‍රයා. අද මාතෘ දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ මහාමාය දේවීන් වහන්සේ. මහාමාය දේවීන් වහන්සේ කල්පේ කළා තුසිත දෙවලව මාතෘ දිව්‍ය පුත්‍රයා නමින් දිව්‍ය පුත්‍රයෙක් කියලා අපිනවා. තමන්ගේ අම්මට හා අනිත් දෙවිවරුන්ට අභිධර්ම දේශනා සිද්ධ කරන්නයි භාගතුන් වහන්සේ තවුසාවට වැඩම කළේ. අභිධර්මය ගැන කියනකොට සමහර අය කියන මේ අභිධර්මය ඉගෙනගෙන වැඩක් නෑ. ඕක දෙවියන්ට දේශනා කරපු එකක්. ඕක මිනිසුන්ට අවශ්‍ය නැහැ. අපිට සූත්‍ර පිටකේ විතරක් ඇති කියලා සමහර අය කියනවා. අභිධර්මය කියලා කියන්නේ මොකද්ද? අභි කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ. ගැඹුරු කියලා ගන්නත් පුළුවන්, ශ්‍රේෂ්ඨ කියලා ගන්නත් පුළුවන්. අභිධර්මයේ මොනවද තියෙන්නේ? අභිධර්මයේ තියෙන්නේ පංචස්කන්ධය තමයි විස්තර කරලා තියෙන්නේ දීර්ඝ වශයෙන්. අභිධර්මයේ පංචස්කන්ධය දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙන්නේ. එතකොට කවුරු හරි අභිධර්මයේ ප්‍රතික්ෂේප කළොත් විස්තරණයම පිළිගන්න. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය 84000ක් තියෙනවනේ. 84000 ධර්මස්කන්ධයෙන් 21000ක් විනය පිටකයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විශේෂයෙන් පණ සිල්පදයක 21000ක් විනය පිටකයේ තියෙනවා. 21000ක් සූත්‍ර පිටකයේ තියෙනවා. සූත්‍ර පිටක 21000ක් තියෙනවා. ඒතර 21000 42 84000 තව කීයක් මදද? 42000ක් මදි. එහෙනම් ඊටු 42000 මොකේද තියෙන්නේ? අභිධර්ම පිටකේ. කවුරු හරි ප්‍රතික්ෂේප කළොත් තිසරණේම බෙදලා තියෙනවා. ඒ නිසා අභිධර්ම දේශනාව මනුලොවට ආවේ සාරිපුත්‍රාතන් වහන්සේගෙන්. ඒක නිසා මේවා ප්‍රතික්ෂේප නොකර යුතුයි. මේවා දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙන තමයි අභිධර්මය කියලා කියන්නේ. මේවා ඉගෙන ගන්න පංචස්කන්ධයට අසභාවය තේරුම් ගන්න පුළුවන් කොහොමද? බුදුරජාණන් වහන්සේ සක්‍රදේවයන් ආසන මත වැඩ ඉන්නවා. සියලුම දෙවි දෙවියෝ මාතු දෙවි පුත්‍රයෝ තුළු සියලු දෙවි දෙවියෝ බණ අහන්නේ නබාගික ආසනවල වාඩි වෙනවා. එක්තරා යාළු දෙවි පුත්‍රයෝ දෙදෙනෙක් හිටියා. දෙන්නම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟම වාඩි වුණා. එක්කෙනෙකුගේ නම අංකුර දෙවි පුත්‍රයා. අනිත් එක්කෙනාගේ නම ඉන්දික දෙවි පුත්‍රයා. දෙදෙනාම ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ළඟ වාඩි වුණා. වාඩි වුණාට බලෙන් වැඩි සැපෙන් වැඩි මහේශාක්‍ය දෙවිවරු එනකොට අංකුර දෙවි පුත්‍රයාට නැගිටලා පිටිපස්සට යන්න සිද්ධ වුණා. ඇයි කියන්නේ? දැන් ඔය පින්වතුන් මෙහෙම බණ අහන්න ළඟ වාඩි වෙලා හිටියට මේ ලෝකේ ලංකාවේ ඔය රට පිළිගත් කවුරුහරි ප්‍රභූවරයෙක් කර කවුරු හරි ආවොත් සමහරට නැගිටලා ඉඩ දෙන අවස්ථා අපි තියෙනවා. ඒක දෙවලවත් එහෙම තමයි. තමන්ට වඩා සැපෙන් වැඩි බලයෙන් වැඩි දෙවිවරු වෙනකොට අංකුර දිව්‍ය පුත්‍රයා නැගිටලා ගොඩාක් දුරට ගියා කියනවා. භාගතුන් වහන්සේ කාරණාව දන්නවා, හේතුව දන්නවා. නමුත් අනිත් අයටත් දැනගන්න භාගතුන් වහන්සේ අහනවා ඇයි අංකුර දිව්‍ය පුත්‍රයා පිටිපස්සට යන්නේ කියලා. ඒ වෙලාවේ මතක් කරන ස්වාමීනි භාගතුන් වහන්සේ මගේ පින මට බලවත් පිනක් කරගන්න බැරි වුණා ස්වාමීනි. ස්වාමීනි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ක් තියෙන කාලේ ඉතින් අපේ ආශයෙන් වැඩි වෙනවද? වැඩි වෙනවා. දැන් මේ අඩුවේකින් ඊළඟ 10ට බහිනවා. ඒ කාලේ මනුස්ස කියන සංකල්පෙත් අයින් වෙනවා නේද? මනුස්ස කියන සංකල්පෙත් අයින් වෙනවා කියන්නේ. ඒ කාලේ මිනිස්සුන්ගේ ජීවිත බැටළුවන් වගේ, එළුවන් වගේ, කුකුල්ලු වගේ, බල්ලන් වගේ මිනිස්සුන්ගේ ජීවිත කියනවා අවුරුදු 10ට බහිනවා. දැනට සමහර පැතිවලම තියෙනවා. සමහර පැතිවල දැනටත් මිනිස්සු ජීවත් වෙන සත්තු වගේ හරි.
ඒක නිසා බුදුරජාණන් සඳහන් කරනවා අවුරුදු 10ට බහිනකොට අම්මා තාත්තා කියලා ඥාතිත්වයක් නැහැ කියලා. සහෝදරත්වයක් නැහැ කියලා එතකොට. එකිනෙකා මරා ගන්න තැනට පෙළඹෙනවා කියලා කාරණේකට. එහෙම ජීවිත අනාගතයක් අපිට මුණ දෙන්න වෙනවා කියන දෙයක් උනේ. සදාන් කරන ස්වාමීනි අවුරුදු 20000ක් මිනිස්සුන් ආශ්‍රය තියෙන කාලේ මං අවුරුදු 10000ක් නොකඩවාම දන්සල් කරත්වා. අවුරුදු කීයක්ද? 10000ක් දන්සල් කරත්වා. ස්වාමීනි බුද්ධ ශාසනයක් තිබුණේ නැහැ. හිම්බව දන්න කෙනෙක්වත් හිටියේ නෑ ස්වාමීනි මේ දානේ මහත්ඵල කරගන්න එක සිල්වතේ ගුණවතෙක් මගේ දන්සලට නම් ආවේ නෑ කියලා සඳහන් කළේ. මේකදී බුද්ධ ශාසනයේ නැත්තම් හිම්බව දන්න අය හොයාගන්න පුළුවන් වේද? හොයාගන්න හම්බ වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙත් වැඩිපුර පින්පව දන්නේ නැති මිනිස්සු තමයි ලෝකේ වැඩිපුරම ඉන්නේ. ලෝකේ ජනගහනය කෝටි 700කට අධිකයි. කෝටි 800 කෝටි 500ක් පින්වතුනි මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි කියන්නේ දෙවියන් වහන්සේ තමයි ලෝකේ මවලා තියෙන්නේ. මේ සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත කියන මිත්‍යා දෘෂ්ටියක දැසගන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන කාලෙත් වැඩි ප්‍රමාණයක් මිත්‍යා දෘෂ්ටි නම් බුදුරජාණන් ශාසනය නැති කාලේ කොහොමත් හැමෝම මිත්‍යා දෘෂ්ටි තමයි. ස්වාමීනි අවුරුදු 10000ක් නොකඩවා දන්සල් දුන්නත් මගේ පින බලවත් උනේ නෑ. මොකද ඒක සීල්වන්තේ ගුණවන්තේ මගේ දාන දුක් විඳින්න ආවේ නැහැ දන්සල් දුන්නා. අනිත්‍යාන දිව්‍ය පුත්‍රයා ඉන්දික දිව්‍ය පුත්‍රයා එයා බුදුරජාණන් වහන්සේ ළඟම වාඩි වෙලා හිටියා. එයා නැගිටින්නේ. සදාන් කරන භාග්‍යතුන් වහන්සේ මගේ ඔය යාළු ඉන්දික දිව්‍ය පුත්‍රයා එහෙම නෙවෙයි. එයාගේ පින බලවත් පිනක් බවට පත් වුණා. එතන හිටියේ කවුද? මේ ඉන්දික දිව්‍ය පුත්‍රයා. මෙයා භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ මනුස්ස ලෝකෙට එක්තරා යාචක මිනිස්සෙක්. දවසක් මේ මිනිස්සයා ගෙදරකට ගිහිල්ලා ආහාරයක් ඉල්ලන්න යනකොට ඒ ගෙදරේ ඉන්න ඇත්තෝ මෙයාට ආහාරයක් දෙන්න ආරන් එනවා. ඒ වෙලාවේ එර්දි බලෙන් අගසම්පත් කවුද? අනුරුද්ධමහරහතන් වහන්සේ. දිවස්ලාභින් අතරින් අගසම්පත් අනුරුද්ධමහරහතන් වහන්සේ ඒ ගෙදරට පින්නපාතේ වැඩම කළා. මේ යාචක මිනිස්සයා දැකලා මේ යාචක මිනිස්සයාට ස්වාමීන් වහන්සේලා හිත පහදවා ගත්තා. හිත පහදවන කිව්වා ඔය දානේ මට දෙන්න එපා. ඕකර ස්වාමීන් වහන්සේට පූජා කරන්න කියලා කිව්වා. ස්වාමීනි ඔහු කරගත්තා පිනේ බොමයි. ඔහුගේ පින නිසා තමයි ඔහු මරණයන් මත්තේ මේ දෙව්ලොව ආවේ. ඔය ඉන්දික දිව්‍ය පුත්‍රයාගේ පින බලවත් උනේ. ඔහුට ලැබෙන්න කීප දාණය ඔහු ලබා දෙන්න කිව්වේ කාටද? සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමකට කියලා සඳහන් කළා. එහෙනම් ස්වාමීනි යාගේ පින බලවත් ඒකයි යා බුදුරජාණන් වහන්සේ ළඟම ඉන්නේ. මගේ පින බලවත් නිසා තමයි මම පිටිපස්ස කරලා යන්න ඕනේ කියලා සඳහන් කළා. මේක බලන්න මේ කාරණාවෙන් අර යාචක මිනිස්සයා දානයක් කියලා පූජා කළාද? නෑ. තමන්ට ලැබෙන්න කීප දාණය එක ස්වාමීන් වහන්සේ නමකට දෙන්න කියපු එකේ විපාකේ බලවත් වුණා. ඇයි බලවත් වුනේ? එතන හිටියේ පිළිතුරු සිල්වන්තේ ගුණවන්තේ බුදුරජාණන් ශ්‍රාවකයෙක් නිසා. අර අවුරුදු 10000ක් දන්සය දුන්නා කියලා කියන්නේ කී දෙනෙක් ආහාර භුක්ති විඳින්න නැත්තේ. අවුරුදු 10000ක් කියලා කියන්නේ හිතන්න කොච්චර කාලයක්ද කියලා. නේද? එච්චර දුන්න දාණයට වඩා අර දාණය අර ස්වාමීන් වහන්සේ දෙන්න කීපෙක පිනේ බලවත්කම වැඩි උනේ. ඇයි වැඩි උනේ? පින්වතුනි ස්වල්ප මොහොතක් හරි සිල්වන්ත එක්ක දෙන දාණය මහත්ඵල වැඩි නිසා. ඒදා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව සඳහන් කරේ. දාණය මහත්ඵල වෙන්න මෙන්න මේ කාරණා සම්පූර්ණ වෙන්න ඕන. පළවෙනි කාරණා තමයි විචේය දානං. විචේය දානං කියලා කියන්නේ දානේ දෙන තැනට නුවණ තියෙන්න ඕන. නුවණ කියලා කියන්නේ එයා පින්පව විශ්වාස කරගෙන සම්මාසිකත සම්මාදිට්ඨිය පෙරදරි කරගෙන දම්පෙන් පූජා කරන ඥාන සම්පයුක්තව එයා දන් දෙන්නේ. ඥාන සම්පයුක්ත කියලා කියන්නේ මොනවාද දානට හදන්නේ? මොනවාද කැපදේවල්? මොනවාද අකැපදේවල්? කාටද දෙන්න ඕන? මෙන්න මේ කියන කාරණා පිළිබඳව එයාට යම් නුවණක් තියෙන්න ඕන. ඒකට කියනවා විචේය දානං කියලා. එහෙනම් පළවෙනි එක මොකද්ද? දන් දෙන තැනට නුවණ තියෙන්න ඕන. විචේය දාන සුගතප්පසන්තං. නුවණ යොදවලා දන් දෙන කෙනා කවුද ප්‍රශංසා කරන්නේ? සුගතප්පසන්තං. සුගතයන් වහන්සේ ප්‍රශංසා කරනවා කවුද? නුවණ යොදවලා දන් දෙන කෙනා. කවුද ප්‍රශංසා කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ. තේ දක්ඛිනීයා ඉද ජීව ලෝකේ. දක්ඛිනීයා කියලා කියන දාණයට ඉද ජීව ලෝකේ කියලා කියන මේ දාණය ලබන්න සුදුසු අයත් පින්නුනේ මේ ලෝකේ ඉන්නෝනේ. දානේ කොච්චර දෙන්න නුවණ තිබුණත් සුදුසු අය හොයාගන්න බැරි වුණොත් ඒත් මහත්ඵල වෙන්නේ නැහැ.
තේ දක්ඛිනේ අද ජීව ලෝකේ මේ දාණය දෙන්න සුදුසු අයත් පින්වතුනි හොයා ගන්න ඕන. ඒ දේශ දින්නානි මහත්ඵලානි අන්න එහෙමනම් නුවණ යොදවලා මේ දාණය දෙන්න සුදුසු අය හොයාගෙන දන් දුන්නොත් ඒක මහත්ඵලයි මහත් ආනිසංසයි කියලා බාහිර සවදාලා කොයි වගේද දීජානුගුත්තානේතසුත්තේ යම් කෙනෙක් කුඹුරක් කරනකොට ඒ ගොවි මහත්තයා දක්ෂ වෙන්න ඕනද නැද්ද? දක්ෂ වෙන්න ඕනද? ගොවි මහත්තයා දානේ කුඹුර හදනකොට කුඹුරේ මොනවාද වපුරන්න ඕන, මොන වේද වපුරන්න ඕන, කොහොමද වපුරන්න ඕන, මේ වල් පැලෑටින් දේව කරලා අයින් කරන්න ඕන, මොනවාද ගහන්න ඕන, කොහොර මොනවාද ගහන්න ඕන තේල් කියලා එයා දැනන් ඉන්න ඕන. ඒ වගේම තමයි දානේ දින කරත්තට නුවණ තියෙන්න ඕන කියලා මතක් කරනවා. ගොවි මහත්තයා දක්ෂ වෙලා මේ හොඳට වපුරන දක්ෂකම තිබිලා තිබ්බත් කලක් නෑ. කුඹුර හොඳ නැතිව මුඩු කුඹුරක් වුණොත් ඒත් කොපු අස්සන්න ගන්න බැරි වෙනවා. එහෙනම් කුඹුරක් හොඳ වෙලා ගොවි මහත්තයා දක්ෂ වුණොත් ඒකේ අස්සන්න ඊටාම වැඩි අස්සන්න ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි දානේ දෙන තැනත් නුවණ යොදවලා ඒ දාන දෙන්න සුදුසු අය හොයාගෙන දන් දුන්නොත් එතකොට අන්නේ පිළ මහත්ඵල මහා ආනිසංස බවට පත් වෙන බව භාග්‍යවතුන් වහන්සේ දාලා. දැන් අපි බලන්න ඕන අපි දුන්න දානයේ පිළ මහත්ඵල වෙනවා කියලා. ඔය පින්වතුන් ඥාන සම්පයුක්තවයි මේ දානේ පූජා කරන්නේ. ඔය පින්වතුන් පින්පව විශ්වාස කරගෙන ලෞකික සම්මාදිට්ඨිය පෙරදර කරගෙන දානෙ කැප දේවල් වුණා, අකප දේවල් වුණා, ගැළපෙන නොගැළපෙන දේවල් මෙහෙම හොයලා බලලා ඔය පින්වතුන් දාන සකස් කළේ. එහෙමනම් ඥාන සම්පයුක්තයි. එහෙමනම් නුවණ පින්වතුන්ට කියනවා. කාර්ය දානේ පූජා කළේ. මේ දානෙ ලබන සුදුසුම අය කවුද? දාන ලබන සුදුසුම අය තමයි ලෝතර භාග්‍යවතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙ සුදුසුම කෙනා. ඇයි එහෙම කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පාරා 2569ක් පින්වතුන් ගත වෙලා 2569ක් ගත වෙලා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් තාම බුදු පූජා පැවැත්වෙන්නේ මොන ගුණේ නිසාද? අරහන් ගුණයේ ශ්‍රේෂ්ඨත්වය නිසානේ. තුන් ලෝක වාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන හේයින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක. එහෙමනම් මේ දාන වස්තු පූජා වස්තු බුදුරජාණන් වහන්සේ ලැබෙන්නේ ඇයි? අරහන් ගුණයේ ශ්‍රේෂ්ඨත්වය නිසා. ඊළඟට මේ දානේ කාර්ය පූජා කළේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසට සුපටිපටිපන්නය, විපටිපන්නය, ඥායපටිපන්නය කියලායි. සුපටිපටිපන්නය කියන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් ධර්ම මාර්ගයේ දියුණු කරනවා නම් ආදෂ්ඨාංගික මාර්ගයේ දියුණු කරනවා සතරගේ නිදහස් වෙන පිළිපදාව දියුණු කරනවා නම් ਉਹ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක්. එහෙම නැතුව චූරක් දාගත්ත ඵලයේ ශ්‍රාවකෙක් ඉන්නේ. දැන් මේ පිටුට දකින්න ආහාර ලැබෙන්නට පහුගිය කාලේ මේ ප්‍රදේශ එක්තරා හිමිනමක් සිවුරට මාවල මග්ද්‍රව්‍ය වෙලදාක් කළා. දැන් ශ්‍රාවකෙක් වෙනවා. ශ්‍රාවකෙක් වෙනවා. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඒ මාර්ගේ නොයනවා නම් ඒ මාර්ගේ දියුණු කරන්නේ නැත්නම් ඒ ප්‍රතිපදාව වඩන්නේ නැත්නම් ඔය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා කියන්නේ ශ්‍රාවකයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු මාර්ගයේ දියුණු කරනවා නම් ආදර්ශකාරී මාර්ගය වඩනවා ඔහු බුදුරජාණන් ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. අන්නේම මේ දාන කුසල පූජා කරේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සිල්සකයි. ඒ හින්දා අපේ මේ පින්කම මහත්ඵල මහාපාංශක බවට පත් වෙනවා. ඒ නිසා සතුටු වෙන්න කාලේ ශ්‍රමයේ ධනෙ සියල්ල මේ පැහැදන් කරලා දාඩි මහසෙන් උපයාස අපයාගෙන වැස්ස පින්න නොබලා වේස මහසෙ රවි දවසේ සම්බුද්ධ ශාසනයේ මහා පින්කමක් අර දවසේ පින්කම් කරනවා කියලා. මේ ශාසනයේ පින්කමනේ සාදු සාදුව කාංශයි. ඒක මලක් පූජා කරලා දෙව්ලොව දීපයි. ඒක පැන් ටිකක් පූජා කරලා දෙව්ලොව දීපයි. ඒක දානි වේලක් පූජා කරලා දෙව්ලොව දීපිනවා. මේකනේ ඉඳුල් වෙච්ච පිටු කැබැල්ලක් පූජා කරලා දෙව්ලොව දීප ශාසනයක්. ඒක කැවුම් සල්පයක් පූජා කරලා දෙව්ලොව දීප ශාසනයක්. මේක එහෙම ශාසනයක තමයි අද දවසේ අපේ පින්වතුන්ගේ වටිනාකම පින්වතුන් සිද්ධ කරගන්න ඕනේ. ඒ හින්දා දුර බැහැර ගෙවල් ප්‍රදේශ මහන්සියලා මේ දාන පූජා කරේ එන්න සතුටු වෙන්නේ. ජීවිතේ මොන දේ කරත් මොනවා කරත් අපි හැමෝම తాවකාලිකයි මේ ගෙදර ඉන්නේ. తాවකාලිකයි මේ ජීවිතේ අපිට තියෙන්නේ. අම්මා තාත්තා සහෝදරයා ඥාතියා දුව දරුවෝ කොච්චර කියක් තම තමන් තනියම තමයි මේ ලෝකෙට ආවේ.
තම තමන්ට තනියම තමයි සියලු දුක් පීඩා දරාගෙන මේ ලෝකෙ සමුගන්න වෙන්නේ. ඒක අද වෙන්නත් පුළුවන්, හෙට වෙන්නත් පුළුවන්, තව පැයකින් වෙන්නත් පුළුවන්. එහෙම ජීවිත අපිට තියෙනවා. දැම්ම නම් එහෙම එකක් වෙන්නේ නැහැ. තව පින් කරන්න පුළුවන් ඉස්සරහට කරනවා කියලා කල් දාන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ආදිත්ත සූත්‍රයේ සඳහන් කරනවා ගෙයක් ගිනි ගන්නවා. ගෙයක් ගිනි ගන්නකොට නුවණැත්තෝ මොකද කරන්නේ? මේ ගින්න නිවන්න වෙහෙසින්නේ නැහැ. මේ ගිනි දළු අතරින් ඇතුළට ගිහිල්ලා ගෙදර තියෙන වටිනා දේවල් එළියට ගන්නවා. මෙන්න මේ දේවල් වටිනවා. මෙන්න මේ දේවල් වටිනවා. වටිනා කියන දේවල් එළියට ගන්නවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රදාලා මේ පංචස්කන්ධේ ගිනි ගන්නවා. මොන ගින්නෙන්ද? රාග ගින්නෙන්, දේශ ගින්නෙන්, මෝහ ගින්නෙන් ගිනි ගන්නවා. ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, ව්‍යාධි ගින්නෙන්, මරණ ගින්නෙන්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ගින්නෙන් මේක ගිනි ගන්නවා. 89ක් රෝග 90ක් ව්‍යාධි මේක ගිනි ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ගින්නක් නේ. ඉපදුනා නම් ලෙඩ වෙන එක දුකක්. වයසට යන එක දුකක්. හැමදාම මෙහෙම ඉන්න වෙන්නේ නැහැ අපිට. අපි හැමෝම වයසට යනවා ටික ටික නේ. දුකක් ඒක. දත් ටික වැටෙනවා, කන්න බොන්න බැරි වෙලා යනවා. හැමරැලි වැටෙනවා, ඇවිද ගන්න බැරි වෙනවා. දුකක් නෙමෙයිද මේ? මේවා දුකක්, මේක ගින්නක්. ඒ විතරක් නෙමෙයි පුදුම රෝගාබාධ මේකට වැළඳෙනවා. හැමදාම මෙහෙම ඉන්න හම්බෙන්නේ නැහැ අපිට. රෝගාබාධ බොහෝසේ අපිට වැළඳෙනවා. ඒ විතරක් නෙමෙයි කතා කරගන්න බැරි වෙලා යනවා. කන් ඇහෙන්නේ නැතුව යනවා. ඇස් පේන්නේ නැතුව යනවා. මේ ජීවිතේ මෙහෙම ජීවිතයකට අපි මේ අනාගතේ මුණ දෙන්න සූදානම් ඉන්නේ. අවසානයේ ලෙඩ යන්නද වැටෙනවා. කනකොළ දේවල් තමන්ගේ ඇගීම පින්නතුනි යන්න ගන්නවා. එහෙම ජීවිතයක් අපිට තියෙන්නේ. මේවා මහා දුක. මේ අනාගතේ විඳින තියෙන දුක්. එහෙන්ද තමයි බුදුරජාණන් කලේ මේක ගින්නක් කියලා. එවනම් මේ ලෙඩ වෙන එක වයසට යන එක ලෙඩ ඇඳන වැටෙන එක ඒ වගේම දරා දෙන සබල් ශරීරයේ දිරන එක පින්නතුන් නතර ගන්න පුළුවන් කමක් නැහැ. හරියට ගයක් ගිනි ගත්තොත් ඒ ගිනි නිවන්න බෑ වගේ. නුවණැත්තෝ කල්පනා කරන මේ මහා දුකක් අපිට විඳින්න තියෙනවා. මේක නතර ගන්න පුළුවන් දුකක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකේ වටිනා කියන දේවල් එළියට ගන්නවා වගේ නුවණැත්තෝ මේකෙන් වටිනා කියන කුසල ධර්මයන් සිද්ධ කර ගන්නවා. අප්‍රමාදී වෙනවා. සසර ගමන සුවපත් වෙන සීලය ආරක්ෂා කර ගන්නවා. සේසදේ පුරුදු මුහුණු කරගෙන සමාධිය දීලා රසපුරුදුකින් නිදහසට පිටපදාව දිනු කරනවා. ඔහු අර ගෙදරදී වටිනා කියන දේවල් එළියට ගත්තා වගේ පිළිතුරු කරනවා. ඒන්දා පුරුදුනේ එහෙමනම් සතුටු වෙන්න කාලය සුමේ ධනෙ සියල්ල වේ පැහැදක් කරලා දාඩිය මහන්සියෙන් උපයාස අපයාගෙන කරගත්තා මේ වටිනා කියන අපි හැමෝටම මොදම් කරමු. අපේ පිළිතුරු දුර්ග හැරගාගෙන යන්නත් කාලය වුණු ඒක නිසා එහෙමනම් අද දවසේ මේ මහත්ඵල මහත් ආනිසංසකින් ප්‍රසිද්ධ කරන ලබන රාග කොටුවත් පදිංචි මේ පිළිතුරු අරුණ වශයෙන් සඳහන් කළ තියෙනවා. රාග කොටුවත් පදිංචි සිටින සීගිය තේමි සේනාවේ පියාණන්ට හේමන් සේනාවේ සවිරාට මල්ලිකා සේනාවේ සවිගේ පිටිනවා කිරීම ගණේ මුଣ୍ଡ කොස්සින පදිංචි සිටින සීගිය චාස් අප්පු පිටවත් දෙවිතාට කලු නේද නෝනා ලොකු අම්මාට නිබං විතුම කෙරෙහි පියාණන්ද නිගරටේ හා කුරුණෑගල පදිංචි කැසීගිය RIB උක්කු අම්මාට දිය තිතිරි බණ්ඩා පියාණන්ට HM හේරත් බණ්ඩා පියාණන්ට දිය උක්කු මැණිකේ මෑණියන්ටද ඒ වගේම දුල්ගල පදිංචි සිට රැසීගිය මුතු බණ්ඩා පියාටද රන්නණගේ අත්තම්මාටද වංගුවේ ගෙදර පදිංචි සිට රැසීගිය පළඳු මැණිකා අත්තම්මාටද නూరు බණ්ඩා පියාටද මේ පින්වල දායක උපකාර කළාගේ නමින් නායක සීගේ සීරුම ලාභින් පින්වල මූලන් කිරීමත් දුවදොරින් අධ්‍යාපන පරිශ්‍රයේ දේවසන්නත් ප්‍රාර්ථනා බලාපොරොත්තු වේවා දුක්ඛ සුවපත්වාය පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අප සමග පතන්නා මොදින් දෙන්නේ සරසතුමේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දිනාපින් මේ දන් දෙන්න ඕන පින්කම් කරගන්න ඕන. සසර ගමනේ කවදා හරි පිහිට පිණිස පවතින තම අපි නම් දහමක් කරගත්තොත් ඒක විතරමයි ඉතලා සුප වෙන්න පුළුවන් කියන්නේ. ඒක නිසා පින් දහම් කරගන්න ඕන, කුසල වඩා ගන්න ඕන. එපමණකින් සෑහීමකටපත් වෙන්න එපා. බුදු සාසනයේ තියෙන දන් දෙන්න විතරක් නෙවෙයි. බුදු සාසනයේ තියෙන දානෙ දීලා නතර වෙන්න නෙවෙයි. බුදුරජාණන් ශාසනයේ දන් දුන්නත් පින්වතුනි දුකින් නිදහස් වෙන්න බෑ. සීල් රැක්කත් දුකින් නිදහස් වෙන්න බෑ පරිපූර්ණව. දාපො ජීවිත කාලෙම දන් දුන්නා සෝවන්නත් වෙන්නේ. ජීවිත කාලෙම දන් දුන්නත්
සෝවාන්වත් වෙන්නේ නැහැ. සීලය රැක සෝවාන් වෙන්නේ නැහැ. ඒ දෙකේ නැතුව සෝවාන් ඵලයකට යන්නත් බැහැ. එහෙනම් දන් දෙන්න ඕන, සිල් ගුණ රකින්න ඕන. ඒ අතරේ අපි දැනගන්න ඕන මේ බඹයක් වමන පංචස්කන්ධයේ මොනවාද තියෙන්නේ? කවුද මේක හැදුවේ? හේතුඵල ධර්මයෙන් හට ගන්නවා. හේතු නැති යන අනිත්‍ය දුක් අනාත්ම වල මේ පංචස්කන්ධයේ පත් වෙන බව යම් දවසක නොදැක්කොත් දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. යම් දවසක දැක්කොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය මම මගේ නොවේ. හේතු නිසා සකස් වෙනවා, හේතු නැති යනවා. අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව යම් දවසක දැක්කා නම් එදාට මේ සතර දුකෙන් සදාවම නිදහස් වෙනවා. දන් දීම තුළින් සුගතිය උපදිනවා. සිල් රැකීම තුළින් සුගතිය උපදිනවා. දානං සග්ගස්ස සෝපානං, දාන කියන්නේ සුගතියට මාර්ගයක්. සීලං සග්ගස්ස සෝපානං, සිල් කියලා කියන්නේ සුගතියට මාර්ගයක්. හැබැයි පින්වතුනි සුගතිය පුදුම දුකක් මේ විඳින්නේ. මේ ජීවිතේ වැඩිපුර සැප විඳිනවද දුකද? දුක විඳලා තියෙන්නේ. අනාගතේ මහා දුකක් විඳින්නත් තියෙනවා. සුගතිය වුණත් ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් නිදහස් වෙන්නේ. දෙව්ලොව ගියත් ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් නිදහස් වෙන්නේ. බ්‍රහ්ම ලෝකේ ගියත් ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් නිදහස් වෙන්නේ. එහෙමනම් දන් දෙන්නත් ඕන, සිල් ගුණ දරන්නත් ඕන. මේ පංචස්කන්ධය යථා ස්වභාවය දවසක දකින්න බැරි වීර්ය කරන්නත් ඕන. නැත්නම් මේ දුකෙන් සබහාට නිදහස් වීමක් නෑ කොහොමද? දන් දෙන්න සිල් ගුණ දරන්න මේ පංචස්කන්ධය යථා ස්වභාවය දවසක මොනින් දකින්න බැරි වීර්ය කරන උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. එහෙමනම් අද දවසේ මහත්ඵල කරගත්තා මේ පින අපි හැමෝටම අනුමෝදන් කරමු. අරමුණු කරගන්න තමන් හැදුව වැඩුව දයාපර මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ, සහෝදර මිත්‍රාදී ගුරුදෙවිතුමන් වහන්සේලා, කල්යාණ මිත්‍රන් වහන්සේලා, සත්පුරුෂයන් වහන්සේලා, නමෙන් මියපරලොව සියලුම ඥාතීනු, සංසාරගත මියපරලොව සියලුම ඥාතීනු, නම් සදාහන් කර නොකර සියලුම ඥාති මිත්‍රාදීනු, අපෙන් පින්බලාපත යම් ඥාතිවරයෙක් ඉන්නවා නම් අමුසු කොටාසෙත් නම් පින්බලාපුත්‍රෙක් ඒ සෑම සුදුනාට ආරක්ෂ්‍ය සම්පatti සලසන්නා වූ සියලුම දිව්‍ය රාජන් වහන්සේලාට, සතරවරන් දිව්‍ය රාජන් වහන්සේලා, සම්දෙවියතුළු සදේවලෝ සිටින සියලුම දිව්‍ය රාජන් වහන්සේලාට, අවීචී පටන් බවන් දක්වා සිටිනා සියලුම සත්‍යයන්ට රැස් කරගත්තා අපි අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සැපෙන් සැපෙන්පත් වෙත්වා. ප්‍රාර්ථනා කරන බෝධි වලින් අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට ලැබේවා. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු ඉදිරියට රැකී රක්ෂාවල ඉදිරියට තමන්ගේ දුආදරන ආශිර්වාද කිරීම ප්‍රාර්ථනා කළා. ඉතින් අපි ආශිර්වාද කරනවා බුදුරජාණන් වහන්සේගේ නව අරහදී බුදුගුණ සත්‍යයි සත්‍යානුභව බලයෙන් ආර්ය ධර්මරත්නයේ ගුණ සත්‍යය සත්‍යානුභව බලයෙන් ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ සත්‍යය සත්‍යානුභව බලයෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ගුණ සත්‍යයි ඒ සත්‍යානුභව බලයෙන් සුවන්වැලි මහා සෑරජාණන් වහන්සේ තෝබාරාමයේ අභයගිරි විසයදී ජීතවනාරාමයේ කෙළණිය ආදී සියලුම චෛත්‍යරාජන් වහන්සේ සිරිමිනි සෑසන මිසයතු සියලුම ලෝකරාජන් චෛත්‍යරාජන් වහන්සේලාගේ අනුහසනුත් ජයශ්‍රී මහා බෝධින් වහන්සේට සියලු බෝධින් වහන්සේලාගේ අනුහසනුත් සියලු දෙවියන්ගේ දේවානුභාව බලයෙන් සසර පුරාවට කරගත්තා පින්කම් වල ආනිසංස බලයෙන් මේ ජීවිතේ කරගත්තා පින්කම් වල ආනිසංස බලයෙන් මේ භූමියේ විතර කරගත්තා පින්කම් වල ආනිසංස බලයෙන් ඊයේ දා මේ මොහොත දක්වා මේ අද දවසේ කරගත්තා පින්කම් වල ආනිසංස බලයෙන් දෙමාපියන්ගේ ආශිර්වාද බලයෙන් තමන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී රක්ෂා සර්වපකාරී සාර්ථක වේවා. තුන්වන්ගේ ආශිර්වාද ලැබේවා. හිසේ සිට පාදහම් දක්වා තුන්වන්ගේ ආශිර්වාද රැකවරණය සැලසේවා. ඇති වෙලා තිබෙනා රෝග පීඩා දුරු වේවා. ඇති වෙන තිබෙනා රෝග පීඩා දුරු වේවා. කර්මයන්ගෙන්, චිත්තයන්ගෙන්, ඍතුන්ගෙන්, ආහාරයෙන් යක්ෂ ප්‍රේත භූත කුම්බණ්ඩ අමෘෂ දෝසන්දකාරයන් තිබෙනම් ඒ සියල්ල තුන්වන්ගේ ආශිර්වාද සියල්ල දුරු වේවා. ඈත පහ වේවා. කායික සුවය ඇති වේවා, මානසික සුවය ඇති වේවා. ආශය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව, ගුණ නුවණ, ධන දාහම, යසසුර, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආදී ගුණ ධර්මයන් පිළිපෙළේවා. තුන්වන්ගේ අනන්ත ගුණ බලයෙන් කායික මානසික සුවයෙන් සුවසේ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා වශයෙන් ධර්ම මාර්ගයේ දියුණු කරගෙන කෙරවලක් නැති බහැාර සතුටුකින් නිදහස් ලබනතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය තුන්වන්ගේ ආශිර්වාද ලැබේවා. අපෙන් වාදිනවා
Idam Bojati hotu sugita hantunateo idam me natinam hotu sugita hantunateo idam me natinam hotu sugita hantunateo शक्ति धैर्य गुणवांगी आशीर्वाद लदीवा लदीवा सप्तेषु दिवसेषु ततो नस्तु माते भवत्तंतराय देवीगायुको भव भवतु सर्वमंगलं दत्तं सर्वदेवता सर्वभूतानुभावेन सर्वधर्मानुभावेन सर्वसंगानुभावेन सदा सुखी भवन्तु